ආයිබෝවන් යාළුවනේ අපි දිවාලා ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් සුපිරිම වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලා දන්නවනේ මගුලට මල ගෙදරට පිළිදෙට පින්කමට කැරම් බෝඩ් එකක් නැතුවම බෑ. ඉතින් අපි හිතුවා නිකන් මේකේ කැරම් මැච් එකක් ගහලා බලමු කියලා. ඉතින් අද මාත් ඒක කැරම් ගහන්නේ මගේ මල්ලි. ඉතින් යාගේ මුණ දැක්කම පොඩ්ඩක් පේනවා නර්වස් වෙලා වගේ ඉන්න බව. ඉතින් කොහොම හරි අද සුපිරිම මැච් එකක් තමයි තියෙන්නේ. ඉතින් අද නිකම්ම මැච් එකක් නෙවෙයි තියෙන්නේ පොඩි චැලෙන්ජ් එකකුත් තියෙනවා. දිනන කෙනාට සතුටු වෙන්න පුළුවන් හැබැයි තරදන කෙනාට පොඩි වැඩක් කරන්න තියෙනවා. ඉතින් ඒක මොකක්ද කියලා බලන්න වීඩියෝ එක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලා කමෙන්ට් එකේ කියාගෙන යන්න කවුද දිනන්නේ මමද මල්ලිද කියලා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද අපි අපේ චැලෙන්ජ් එකට යමු. එහෙනම් ඉතින් පොඩි එක්කෙනාට ඉස්සෙල්ලා අපි කඩන්න දෙමුකෝ. मगे चैनल එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න all bell icon එක click කරලා තියාගන්න. comment එකක් කරන්න, like එකක් කරන්න, වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. වත්තේන challenge එකට රැස් වෙන්න. මගෙත්තන්ට මුටුනේ ඉදි වැදුනා වැදෙන්න ඕවා ඉත්තන්ට මම දැන් දෙන්න නැත්නම් කැපිලා නෑ. Kayak memang kecil. Nanti wadi lah dah. Oh itu, karena lama tidak nih. Itu kali di mana ini? Jadi ada di mana kau lagi ada komentar dari mana?
අයියෝ වෙඩා නබලා මාව යන්න නේද බලන්න බෑ හතර හදන්න වලවල් හතරට ඉත හතරයි ඉතින් මම තවත් කල්පනා කරනවා ඉතින් මගේ චැලෙන්ජ් එක කියලා ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න මොකද මේ කියන්නේ නැති නේද හොට් බාග් එකකට ගන්න බෑ බලන්න Udah lama gak? Udah lama sih kan? Kamu තේරෙනවා මේ මාලේ කාන්තාවන්ටත් කැරම් ගහන්න පුළුවන් කියලා. What? Bro, what are you talking about, man? Challenger left winner. Okay, let's do it. You make a board, did it? Yeah. ඉතින් යාළුවනේ අවසනාවට මේ අවසාන කොටස නම් අපේ මේන් කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. හැබැයි මගේ මාළියට චැලෙන්ජ් එකක් දුන්නා කියලා ඒකද තමයි පුෂ් අප් පහක් ගන්න එක. මට හොඳට විශ්වාසයි යන්නේ කැරම් මැච් එක පරාදනාට වඩා මේ පුෂ් අප් පහට අමාරු පනිෂ්මන්ට් එක කියන්නේ. ඉතින් ඔන්න යාට දුන්න පනිෂ්මන්ට් එක තමයි මේ.
මරයාද මැච් එක නම් හරිම ආතල් එකක් වුණා. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා.